සියලුම දෙනාට ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ වෙනම් The Last Dance චිත්‍රපටය. වසර 6කට පෙර එනම් 2018 ආරම්භ වූ සෝනි සමාගම ස්පයිඩර්මෑන් විශ්වයට අයත් වෙනම් චිත්‍රපට මාලාවේ තෙවන සහ අවසාන කොටස ලෙස වෙනම් The Last Dance තිරගත විය. සුපිරි වීර කතා සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝලින් අතර ඉමහත් උනන්දුවක් ඇති කළ මෙම නිර්මාණය එඩි බ්‍රෝක් සහ වෙනම් අතර ඇතිවන අමුතුමාකාරී මිත්‍රත්වයේ අවසානයේ සනිටුහන් කරයි. ඉතින් මෙම කතාවේ පසුබිම් දෙස බැලුව විට චිත්‍රපටය ආරම්භ වන්නේ වෙනම් Let There Be Carnage සහ ස්පයිඩර්මෑන් No Way Home යන චිත්‍රපටවල අවසානයෙන් පසුවයි. මෙක්සිකෝවේ බාර් එකක සිටින එඩි සහ වෙනම් ඔවුන්ගේ ලෝකයට නැවත පැමිණෙන්නේ ලෝක මට්ටමේ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමෙන් පසුවයි. ඔවුන් පසුපස පොලිසිය සහ හමුදාව ලූබදින අතරතුර වඩාත් භයානක අභ්‍යාකාශ බලවේගයකින් ඔවුන් සොයා පැමිණේ. ඉතින් මෙවර සතුටා වන්නේ වෙනම් ඇති සියලුම සිම්බියෝට්වරුන් නිර්මාතෘ වන නල්ලිය. ඔහු අභ්‍යාකාශයේ සිරකට තබා ඇති අතර ඔහුට නිදහස් වීමට නම් ප්‍රෝඩෙක්ස් නම් වූ ජානමය අතුරක් අත්‍යවශ්‍ය වේ. මෙම අතුර පිහිට ඇත්තේ එඩි සහ වෙනම් එකිනෙකා සමග බද්ධ වී සිටින ශරීරය තුලමයි. නල් විසින් මෙම යතුරු ලබා ගැනීමට සෙනෝෆේජ් නම් වූ භයානක රාක්ෂසයෙක් පෘථිවියට එවනු ලබයි. ඉතින් මෙම චිත්‍රපට මාලාවේ සාර්ථකත්වයේ රහස ටොම් හාවර්ඩ්ගේ විශිෂ්ට රංගනය. ඔහු එඩි බ්‍රෝක් ලෙසත් වෙනම්ගේ හඬ ලෙස සිදුකරන දිත්ත රංගනය මෙහිදී වඩා පරිණත වී ඇත. ඔවුන් දෙදෙනා අතර ඇතිවන හාස්‍යජනක වාද විවාද ප්‍රේක්ෂකයා සිත ඇදගන්නා සුළුයි. එඩිගේ අසරණකම සහ වෙනම්ගේ හිතුවක්කාර බව ටොම් හාර්ඩ් ඉතා දක්ෂ ලෙස නිරූපණය කරයි. ඉතින් ඒ වගේ මෙහි හමුදා නිලධාරියෙකු ලෙස විචේටා සහ විද්‍යාඥවරිය ලෙස ජූනෝ ටෙම්පල් එක්වේ. ඔවුන්ගේ චරිතය හරහා ඒරියා 51 රාශිගත සිම්බියෝට් පරිස්සමේ පිළිමත පැත්ත අනාවරණය වේ. ඉතින් මේ චිත්‍රපටයේ ඇති ප්‍රධානම තේමාවන් වන්නේ මිත්‍රත්වය සහ සහෝදරත්වය. චිත්‍රපටයේ පුරාම අවධානය වන්නේ එඩි සහ වෙනම් අතර ඇති බැඳීමයි. මුළු චිත්‍රපටයේ ඔවුන් පරිපෝෂකයෝ සහ සත්කාරයෙකු ලෙස සිටියත් අවසානයේ වන විට ඔවුන් එකම පවුලක සමාජිකයන් මෙන් සමීප වේ. ඔවුන් එකිනෙකා වෙනුවෙන් කරන කැපකිරීම චිත්‍රපට හැඟීම්බර අවස්ථා තීව්‍ර කරයි. ඉතින් මෙම කතාවේ අවසානයේ ඉතා හැඟීම්බරයි. ලෝකයේ බේරා ගැනීම සඳහා වෙනම් ගන්නා තීරණය සහ ලාස්ට් ඩාන්ස් යන සංකල්පයේ ප්‍රේක්ෂකයාගේ ඇසට කඳුලක් ගෙන ඒමට සමත් වේ. තමන්ට ආදරය කරන පුද්ගලයා හෝ ලෝකයේ වෙනුවෙන් ජීවිතය පූජා කිරීමේ උතුම් ගුණය මේ මැනවින් නිරූපණය වේ. ඉතින් ඒ වගේම මෙම කතාවේ තාක්ෂණය සහ දුෂ්‍ර ප්‍රයෝග දෙස බැලුව විට මාවල් සහ සෝනියේ නිර්මාණයක් බැවින් මෙහි CGI තාක්ෂණය ඉතා ඉහළ මට්ටමේ පවතී. ඉතින් අවසාන වශයෙන් වෙනම් The Last Dance යන පරිපූර්ණ සිනමා කෘතියක් නොවිය හැකියි. නමුත් එය එඩි සහ වෙනම්ගේ චාරිකා නිම කිරීම ලබා දුන් හොඳම අවසානයක්. හාස්‍ය ක්‍රියාදාම සහ අවසානයේ ඇතිවන ප්‍රබල හැඟීම් සමුද්‍රය නිසා මේ ඕනෑම සිනමා ලෝලියකට නැරඹිය හැකි චිත්‍රපටයකි. ඉතින් ඔබ වෙනම් චිත්‍රපට මාලාවේ රසිකයන් නම් මෙම අවසාන කොටස ඔබ තෘප්තිමත් කරනවා පමණක් නොවේ එඩි සහ වෙනම්ගේ වෙන්වීම නිසා ඔබේ හදවත කුඩා වේදනාවක්ද ඉතිරි කරනු ඇත. ඉතින් යාළුවනේ මේ තමයි වෙනම් The Last Dance චිත්‍රපට කතා මාලාවේ එන්ඩින් එක ගැන සම්පූර්ණ එක්ස්ප්ලেইন එක. වෙනම් සහ එඩි බ්‍රෝක් අතර තියෙන කනෙක්ෂන් එක මේ මූවි එකේ හොඳටම හයිලයිට් වෙලා තියෙනවා. ඇක්ෂන් ඉමෝෂන් සහ කොමඩි මික්ස් වෙලා මාවල් ෆෑන්ස්ලාට වෙනම එක්ස්පීරියන්ස් එකක් මේ මූවි එකේ දෙනවා. ඔබට මේ මූවි එක ගැන ඔබගේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන් දාන්න. ඉතින් මෙවැනි තවත් මූවි රිවිව් එන්ඩින් එක්ස්ප්ලেইন වීඩියෝස් සහ සිංහල එක්ස්ප්ලනේෂන් බලන්න channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමතිනම් like එකක් දාන්න.